පට්ට දෙනකක් බං හිටියේ බස් එකේ. බස් එකේ නෙමෙයි උඹ විස්තරේ දන්නව නේද? මොකද්ද? තරෙන්දුව තිනර බීලා අමාරුයි කියලා. මොක? උඹ දන්නේ නැද්ද? අඩෝ නෑනේ බං කොයි විදිහද ඔක කරගෙන තියෙන්නේ? අද දවල් වරුවේ. අඩෝ ඇයි බං මුන් මෙච්චර මෝඩ? නෑ ඉතින් බා උඩ සෑහෙන ප්‍රශ්නයක් තිබ්බ පට්ට කලකිරීමෙන් ජීවත් වුණේ. යකෝ ප්‍රශ්න තිබ්බ කියලා ජීවිතේ නැති කරගෙන හරිනවද කියපන්. උඹ කියන කතාවත් ඉතින් ඇත්ත තමයි. ඒවට ඉතින් හිතහංග උල්ලගේ අම්මයි තාත්තයිත් ලෙඩ ඇඳේ. අර ඉඩම සින්න වෙලා. අයියා ආඩි අතක් නෑ හොයාගන්න. යකෝ ජීවිතයක් නැති කරගෙන අතර ඕ ප්‍රශ්නද බං? දැන් මට කියන් අර අම්මයි තාත්තයි බලාගන්න කවුද? ඒවට නෑ මුලින් කියන් ඌට කොහොමද කියලා? ඌට අමාරුයි බං. මාවක වෙන වෙලාව උගේ ගෙදර හිටපින්ද සිද්ධිය දැකපු ගමන් හොස්පිටල් එක්කන් ගියා. නැත්තම් එතනමයි. යකෝ වෙලාවට බං මිනිහෙක්ට බං හැදෙනවා නම් සිරාට උඹ වගේ එක යාළුවෙක් හිටියනම් ඇති බං. මේ මෙහෙම කොට මුකුත් හිතන්න එපා. උඹ දන්නවනේ කොල්ල උඹට මෝඩයා කිය ආතල් දෙනවා කියලා. දැන් ඒත් බලන්න උඹ ගැම්මට ඉන්නවනේ බං. යකෝ සමාජයෙන් උඹව කොන් කරන විදිහට බං ඌට කලින් උඹයි එනවා තිනර බිල වැරෙන්න ඕන. උඹට කියන්න ඔය කතාව අරුත් ඔය විදිහටම මට කිව්ව තිනර ටික කටේ හලා ගන්න කලින්. අඩෝ සානක උඹ ඉන්න හින්දා මට ප්‍රශ්න ටික හරි කතා කරන කවුරු හරි ඉන්නවා. නැත්තම් බං මම මෙලාට එල්ලෙලා මැරිලා කිව්වා. යකෝ එහෙමත් කියලාද ඌ තිනර බිව්වේ? ඒකනේ කියන්නේ. අපි දැන් ඔහොම කතා කරගෙන ඉන්නකොට මූට ඉක්කාවක් ආව හරි. එපාර පාර මට මේ විදුරක් දීලා කිව්වා වතුරක් පුරවන් වරෙන් කියලා. මම කුස්සියට ගියා. මගේ අතින් වැරදිලා වතුර කෑන්න එක කියලා තිනර කෑන්න එකෙන් තමයි පුරවන් ගවිලා තියෙන්නේ. මූක බිව්වනේ. අඩ උඹ කිව්වත් වගේ බං මට කොල්ල මෝඩය කියන එක හරි වැරදි බං. නෑ සිරාවට කියන්නේ. නෑ උඹ හිතපන් ඕක වෙද්දි බං මං උල්ලා ගෙදර හිටියේ නැත්තම් ඌ එතනමයි. ඈ? Sacabou.